ගයිස් ඔයගොල්ලන් කතරලා ඉන්නවා නම් අනිවාර්යෙන් මේ තැනට එකපාරක් හරි යන්න ඕන තැනක්. ඒ වගේම ඔයගොල්ලන් ලකි නම් මේ යෝධ ලස්සන නැවත් සමහරට දැක ගන්න පුළුවන් එතනට ගියාම. ඔව් ගයිස් ඔයගොල්ලන් හිතුවා හරි මේක ඕල්ඩ් පෝට් දෝහා තමයි. මීට කලින් දාපු බොක්ස් පාක් එකට එන වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට දාලා දෙනවා කොහොමද මෙතනට එන්නේ කියලා. මොකද ඔයගොල්ලන් මෙතනට එනවා නම් අනිවාර්යෙන් බොක්ස් පාක් එක පහු කරගෙන තමයි එන්න ඕනේ. ගයිස් ඔයගොල්ලන් එතනට කායක හරි යනවා නම් අනිවාර්යෙන්ම ඇවිදින්න ආස කරන එක්කෙනෙක් එක්කන් යන්න. මොකද මේ ක්ලයිමේට් එකේ හිමීට ඇවිදගෙන බලාගෙන යන්න ගොඩාක් දේවල් තියෙනවා එතන. ඒ වගේම ඔයගොල්ලන් වාසනාවන්තයි නම් මේ ෂිප්ස් දෙකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එතනට ගිය වෙලාවට. මොකද මේ ෂිප්ස් දෙකෙන් මේක කතරලා 2022 ගොඩාක් ප්‍රසිද්ධ වුණ MSC cruise එක. මේ cruise එක කොච්චර විශාලද කියනවනම් ඇතුලේ වෙනම වෝටර් පාක් එකක් තියෙනවා මිනිසුන්ට එන්ජොයි කරන්න. ඒ වගේම මෙතන ඉන්න කුරුල්ලන්ට කුබුස් ටිකකුත් කන්න දීලා මුහුදයිනේ හිමීට නැව් ටිකත් බලාගෙන ඇවිදිද්දි හීතල හුලඟක් වදිනවා guys. ඉතින් කියලා වැඩක් නැහැ. අපේ ඇඟට රෙස්ට් එකක් දෙනවා වගේම අපේ හිතට රෙස්ට් එකක් අපි දෙන්න ඕන guys. මොකද මම දන්නවා පිටරට ඉන්න ගොඩාක් කටියට දුක වේදනාව ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒවා ටිකක් හිතින් අයින් කරගන්න මෙන්න මේ වීඩියෝ එක ඕගලන්ට අවශ්‍ය වෙයි කියලා මම හිතනවා. එහෙනම් ඕගලන්ගේ හොඳම යාළුවාටත් ෂෙයා කරලා කියන්න ඊළඟ නිවාඩුවේ පොඩි රවුමක් ගහන්න ලෑස්ති වෙන්න කියලා.